රාවණ රජු ගැන රාමායනය කියන දේ නේද අපි හැමෝම විශ්වාස කරන්නේ. නමුත් ඒ කතාව සම්පූර්ණ ඇත්තද? හැමෝම හිතාගෙන හිටියේ රාවණ රජු යක්ෂ ගෝත්‍රිකයෙක් කියලා. ඒත් ඒක ඇත්ත නෙවෙයි. රාවණ රජු සූර්ය වංශිකයෙක්. සක්විති අධිරාජ්‍යයෙක්. අදටත් සූර්ය වංශිකයෝ ඉන්න එකම රට ලංකාව. සක්විති අධිරාජ්‍යයකට එක බිරිඳක් විතරයි. රාවණ රජුගේ එකම බිරිඳ මන්දෝදරි දේවිය. එහෙනම් සීතා දේවිය කවුද? කවුරුත් නොදන්න සත්‍යය තමයි සීතා කියන්නේ රාවණ රජුගේම දියණිය. රාවණ රජුට සහ මන්දෝදරි දේවියට දරුවන් දෙදෙනයි. මේඝනාද සහ සෙහෙලි නියුන් දරුවන්. රාවණ රජුගේ කාලේ ලංකාව ඉන්දියාවටත් වඩා විශාල භූමිස්කන්ධයක්. ඒකට කිව්වේ අට ලංකාව. ඉතිහාසයේ සඳහන් නොවුනත් ලංකාවේ බුදුදහම වැළඳගත් ප්‍රථම රජු රාවණ රජු. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී. මේ හැම දෙයක් ගැනම තොරතුරු හොයන්න. එතකොට හැම දෙයක් ගැනම තේරුම් ගන්න පුළුවන්. ස්තුතියි.